මලීෂා ඉන්නනේ. ටක් ගාලා ඉන්න කියන්නේ ටක් ගාලා ඉන්න කියන්නේ. මේ නිකමට දැන් අපේ අන්තිම හරිය යන්නේ දැන් මේකෙන් පස්සේ ඉන්ටර්වලෙන් පස්සේ. ඊට කලින් මේ කතා කරන්න කියලා මම කියන්නම් නිකමට දැන් ඔය ගොඩක් එක එක මට්ටමේ දැන් මේ ළමයා ෆස්ට් ෂයි එකේ ෆිසික්ස් F කෙමිස්ට්‍රි S ඔහොම රිසල්ට් එකක් තියෙන්නේ. එතකොට ඒකෙන් දැන් මේකෙන් සෑහෙන්න මිනිස්සෙක් වැටෙනවනේ. ඒක ඉතින් මම කතා කරන්න දෙයක් නැහැ නේ ගියා කියයි. සෙකන්ඩ් ෂයි එකේ මෙඩිසින් සිලෙක්ට් නැහැ සෙකන්ඩ් ෂයි එකෙත් ළඟ රිසල්ට් එකක් දාලා දෙන්නේ. F එක B එකක් වෙලා මට මතක විදිහට A B B ද කොහෙද. එතකොට එක අතකට මිනිස්සෙක් මෙහෙම වැඩ කරලා මේ මට්ටම නාවට පස්සේ හිතනවා එක්ක කමක් නැහැ දැන් ඕනේ දැන් ඔච්චර කරගත්තට පස්සේ ඇතිනේ කියලා. ඊට පස්සේ තව ෂයි එක කරලා මෙඩිසින් යනවා. මේ මිනිස්සයා ජීවිතේ මේ කාලෙත් දැකලා තියෙනවා මේ කාලෙත් දැකලා තියෙනවා. මේ කාලේ මිනිසුන්ගේ ප්‍රතිචාරات දැකලා තියෙනවා. මේ කාලේ මිනිසුන්ගේ ප්‍රතිචාරات දැකලා තියෙනවා. කම්පා ඉන්චාර්ජ් එන්න මේ අනේ අහගන්න හරිද? ඒ කියන්නේ මේ වෙලාවල් මේ විදිහට ගන්නේ මේ තා ප්‍රැක්ටිකල්ස් ටිකක් කරන්න තියෙනවා. මේ මං හිතනවා මේ කතා වලින් ගන්න දෙයක් තියෙනවා කියලා. ඒකයි මේ කතා කරන්නේ. ඒ නිසා මේ මැද්දෙන් කෑ ගහන්නේ අරම මේවා නැතුව අහගන්න හරිද? විශේෂයෙන්ම අන්තිම ටිකේ يعني ඔයාට කියන්න තියෙන ටික කියන්න සහ අන්තිම ටිකේ වැඩ කිරීම ගැනත් කියන්න විශේෂයෙන් ඔයා ජීවිතේ අවදි දෙකක ඉඳලා තියෙනවා. ෆේල් වෙච්ච ටිකක් මෝඩ ඩයල් එකක් විදිහට ඉඳලා තියෙනවා. දැන් මෙඩිසින් සිලෙක්ට් වෙච්ච මිනිස්සෙක් විදිහට ඉන්නවා. හරි මගේ නම මුලින්ම කිව්වොත් මලීෂා ටිෂානි මම ෆස්ට් ෂයි එකේ ඇත්තටම කිව්වොත් මට ඇත්තටමකුත් බෑ. ඒ කියන්නේ මට හරියට මග පෙන්වීමක් ලැබුණ නැති එක තමයි මට තිබ්බ ලොකුම මේ දේ උනේ. එතකොට මං වැඩ කරන විදිහ දැනගෙන හිටියෙත් නෑ. මම වැඩ කරනවා කියලා හිතුවේ ක්ලාස් ගියා තියරි පොත බලනවා. තියරි පොත පාඩම් කරනවා. මම ෆිසික්ස් වලටත් කරේ තියරි පොත පාඩම් කරනවා. ගණන් හදන්නෙත් නෑ, පේපර්ස් ලියන්නෙත් නෑ. මම පේපර් එකකට කියලා ලිව්වේ ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එක විතරයි. ඒකත් ඇත්තටම ලිව්ව නෙමෙයි. ඒකට මේ සහභාගී වෙලා ආවා. එතකොටත් මට ලියන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. මට හොඳට මතකයි මම ඒකෙත් එසේ පේපරේට ලියන්නේ තනි CR කොලයක පිටු මේ තනි CR කොලයක දෙපැත්තක් ලියනවා හරිම අමාරුවෙන්. ඒකෙත් ලියන්නේ බොරු. ඒවටත් ලකුණු වෙන්නේ නැහැ. ලකුණු එකක් දෙකක් වගේ එනවා. එතකොට මේ ෆස්ට් ෂයිල් එක ලියලා ඉවර වෙද්දි මං ඉතින් ෆිසික්ස් ෆේල්. ඇත්තටම මට විභාගයේ අදිත් එතකොට බයක් තිබුණේ නැහැ. ඇත්තටම බය වෙන්න කියලාත් මම ඇත්තටම දන්නේ නැහැ. ඊට පස්සේ මේ ඒ ෆේල් වුණාට පස්සේ මගේ යාළුවෝ ගොඩක් අය මෙඩිසින් ඉන්ජිනියරින් ගිහිල්ලා මම විතරක් ෆේල් වෙලා ඉද්දි ඒක ලොකු අමාරු දෙයක් වුණා. මොකද මේ මට ගොඩක් අය නැති වුණා. යාළුවෝ නැති වුණා. ඒ අය කැම්පස් ගියාට පස්සේ ඒ අයට අලුත් යාළුවෝ හම්බුණා. ඇත්තටම තනි වුණා වගේ එකක් තමයි සිද්ධ වුනේ. ඒතකොට මට තනියම සෙකන්ඩ් ෂයි එකක් කරන්න සිද්ධ වුණා. ගෙදර මිනිස්සු විශ්වාස කරන එක නැති වෙලා ගියා. අහල පහල ගෙවල් වල අය ඉතින් ඒ ප්‍රචාර සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවනේ. ඊළඟට සෙකන්ඩ් ෂයි එකේ මුලින් මම සර්ගේ ක්ලාස් එකට ඇවිල්ලා ඕගොල්ලෝ වගේ ඉඳගත්තේ කිසිම මේ දෙයක් නැති ෆිසික්ස් ෆේල් වෙච්ච මිනිසෙක් විදියට. එතකොටත් මෙහෙම අක්කලා අයියලා ඇවිල්ලා ස්ටේජ් එක උඩ කතා කරද්දී ඒගොල්ලෝ කිව්වා මේ විදිහට වැඩ කරා. දවසට පැය 11 12ක් වැඩ කරා කිව්වහම මම පුදු වුණා. මේ මිනිස්සු නම් මිනිස්සු වෙන්න විදිහක් නැහැ. මේ මිනිස්සෙට පුළුවන් ඉච්චර වැඩ කරන්න කියලා. ඒ වුණාට මට පළවෙනි වතාවට තමයි හම්බුනේ වැඩ කරන විදිය කරන මේ කියන කෙනෙක්. මෙච්චර කල් හම්බෙච්ච කිසිම ගුරුවරයෙක් වැඩ කරන්න ඕනේ කියලා කිව්ව මිස ඒ කවුරුත් කිව්වේ නෑ මෙන්න මෙහෙමයි වැඩ කරන්න ඕනේ කියලා.
ඉතින් පළවෙනි වතාවට අනුරාධ සර් කිව්වා මෙන්න මේ MCQ වල නම් මෙන්න මෙහෙම කරන්න, essay වලට මෙහෙම කරන්න, ওই විදිහට වැඩ කරන විදිහ කිව්වා. ඊට පස්සේ මම ඒ විදිහට වැඩ කරන්න පටන් ගත්තාම ඇත්තටම මට තේරුණා පැය 11ක් 12ක් නෙවෙයි මම එතකොට සෙකන්ඩ් ෂයි එක කරද්දි දවසට පැය 16ක් 17ක් වෙනකම් වැඩ කළා. එතකොට ඇත්තටම අන්තිම ටිකේ සමහර වෙලාවට මම කලේ වැඩ කරන එක විතරයි කියන්නේ. අන්තිම ටිකේ තමයි එහෙම ගොඩක්ම එතකොට අර ප්‍රශ්න තිබුණා නැත්තේ නෑ. ඕනම කෙනෙක්ට මේ කාලේ ප්‍රශ්න ඕගොල්ලෝ හැමෝටම ප්‍රශ්න. එතකොට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ දේවල් හේතුවක් කරගන්න නැතුව මට වැඩ කරන්න සිද්ධ වුණා. සමහර දේවල් කැප කරන්න සිද්ධ වුණා. ඒ විදිහට වැඩ කරලා අතරම යුද්ධයක් සෙකන්ඩ් ෂයි එකේ තිබ්බ යුද්ධයක් මට මොකද ෆිසික්ස් මොකදම බැරුව හිටියේ. සර් කිව්ව විදිහට MCQ විවරණ, essay plan, MCQ plan වගේ දේවල් කරලා ඉවර වෙද්දී මට තේරුණා ටිකෙන් ටික ලකුණු වැඩි වෙනවා කියලා. ඒ වගේ papers ලිව්වා. papers ලියන්න නැතුව නිටි papers ලියන්න බය වෙලා හිටියේ. ඉස්සර මම ෆිසික්ස් පේපර් එක ලියන්න ගත්තාම ඒ වෙලාව ඉවර වෙනකන් මට වමන යන්න එනවා. ෆිසික්ස් පේපර් එක ලියලා ඉවරනම තමයි මට ඒක හොඳ වෙන්නේ. ඊට පස්සේ මම papers ලියන්න පුරුදු වුණාට පස්සේ ඒ තත්ත්වය නැති වෙලා ගියා. ඊට පස්සේ ටික ටික හදාගෙන ආවට පස්සේ කොමර්ස් සෙකන්ඩ් ෂයි එක ඉවර වෙද්දි මට B3ක් ආවා. එතකොට කෙමිස්ට්‍රි එකත් හදාගෙන හිටියේ බයෝ එකත් එහෙමනම් B3 සම මට්ටමට ආවා. එතකොටත් මට ගොඩක් මේ යන්න ඕන තරම් කෝසස් තිබුණා. ගොඩක් අය බල කරා දැන් ඇති මේ ඕනේ තරම් ඒවා තියෙනවනේ දැන් යන්න එහෙම කියලා. හැබැයි මම අර ෆිසික්ස් ෆේල් වෙලා ෆේල් මිනිස්සෙක් විදිහට ඉන්නේ නැද්දි මට හීනයක් තිබ්බ මං කවදාද මෙඩිසින් යනවා කියලා. මට පුළුවන් ඇති මගුලක් නැහැ ඒ වුණාට මට හීනේ තිබ්බ මං කොහොම හරි මෙඩිසින් යනවා කියලා. දැන් අර B3 අරගෙන ඉද්දි මට ඕන තරම් යන්න ඒව තිබ්බ කට්ටිය ඕන තරම් ඒවට යන්න කියලා කියද්දිත් මම හිතුවා නෑ මම තව ෂයි එකක් කරනවා තව ෂයි එකක් මට තියෙනවා මං කොහොම හරි මෙඩිසින් යනවා කියලා. ඊට පස්සේ ආයෙම කරන්න පටන් ගත්තා. ඇත්තරම ඒක ලොකු මහන්සියක්. ඒත් මං ආයෙම කරන්න පටන් ගත්තා. මට කිසිම යාළුවෙක් හිටියෙත් නෑ. ක්ලාස් එකේ එදා ඉඳ ගන්න තැන සෙට් වෙන අය තමයි යාළුවෝ උනේ. එතන ඒ අය දැන් නෑ. එන තාවකාලික යාළුවෝ එක්ක එකතු වෙලා ඊට පස්සේ කොමර්ස් ෂයි එක මම කරගෙන යද්දී අර විදිහටම මහන්සි වුණා. එතකොට මට A2යි B එකක් ආවේ ඒකේ. ඒකෙන් මට වයඹ මෙඩිසින් යන්න පුළුවන් වුණා. රිසල්ට් එකක් ආවා. ඒකෙදී අර මම ෆස්ට් ෂයි එකේ ෆිසික්ස් හරි අමාරුවෙන් එක CR කොලයක දෙපැත්තක් ලියපු essay එක තර්ඩ් ෂයි එකේදී මම essay එකට CR පිටු 14ක් ලියනවා. ඉතින් ඒ වගේ තත්ත්වයකට වැඩි කරගන්න පුළුවන් උනේ ඇත්තටම කිව්වොත් අර කැපවීමම තමයි. මිනිස්සු හිටියා ඕන තරම් බෑ කියන අය. දැන් ඔයා ෆිසික්ස් ෆේල් වෙලානේ මොනවා කරන්නද වෙන වැඩක් කරන්න. එක්කෝ මේ සබ්ජෙක්ට් එක මාරු කරන්න වෙන එකකින් කරන්න පුළුවන්නේ. තව මේ සමහර මිනිස්සු මූන්ට කියලා තියෙනවා මේ වගේ පෙනුමක් තියාගෙන මෙඩිසින් යන්න බෑ කියලා. මම එතකොටම හිතුවා එහෙනම් මේ එහෙම කරන පළවෙනි කෙනා මම වෙලා පෙන්නනවා කියලා. ඉතින් මේ ඒ විදිහට ගොඩක් ප්‍රශ්න මැද්ද ගොඩක් විදදරා ගැනීම මැද්ද තමයි කරන්න සිද්ධ වුනේ. හැම කෙනෙක්ටම දැන් මේ වෙලාවේ ප්‍රශ්න තියෙනවා. ඒක එක එක්කෙනාට සාපේක්ෂයි. කාටවත් කියන්න බෑ මගේ ප්‍රශ්නේ ලොකුයි අරයාගේ ප්‍රශ්නේ පොඩි. එහෙම නෑ. මේ වෙලාවේ හැමෝටම හිතෙන තමන්ගේ ප්‍රශ්නේ තමන්ට ලොකුයි. ඒකේ වෙනස වෙන්නේ තමන් කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා. කොහොමද රියැක්ට් කරන්න කියන එක. ඒකම තමයි තීරණය වෙන්නේ තමන්ගේ අනාගතේ. ඇත්තටම ඕගොල්ලන්ට මට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ මහන්සි වෙන්න. දැන් තමන්ට ඉලක්කයක් තියෙනවා නම් මේ වගේ දෙයක් දැන් මට ඇති මගුලක් තිබෙත් නැහැ පුළුවන් දෙයක් තිබෙත් නැහැ. ඉතින් මම කළා නම් ඕගොල්ලන්ටත් කරන්න පුළුවන්. ඉතින් තියෙන්න ඕන දේ තමයි
මුලින් දකින්න ඕනේ. තමන්ගේ ඉලක්කය මොකක්ද කියලා. පැහැදිලි ඉලක්කයක් තිබ්බ නැත්නම් ඔහේ යන්නම් වාලේ ක්ලාස් ගියා කියලා කිසිම දෙයක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. පැහැදිලි ඉලක්කයක් තියෙන්න ඕනේ. ඊළඟට කැප වෙන්න පුළුවන් වෙන්න ඕනේ කොන්දේසි විරහිතව. ඕගොල්ලන්ට මොන දේ තිබුණත් මේ වෙලාවේ මොන දේ කැප කරන්න සිද්ධ වුණත් ඒ දේ කැප කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේක අතහැරලා දාලා පැත්තකට වෙන්න වෙනවා. ඊළඟට තමන් ගැන විශ්වාස කරන්න ඕනේ. ඕගොල්ලෝ සමහර වෙලාවට මේ කාලෙදි මේ තත්ත්වෙට මුහුණ දෙනවා ඇති. එක මොහොතක් එහෙම නැත්නම් කාල සීමාවක් එනවා. තමන්ව වටපිටාව ඉන්න කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැති. තමන් ගෙදර අය පවා විශ්වාස කරන්නේ නැහැ මෙයා නම් මේ කරගනී කියලා. මටත් එහෙම දවසක් ආවා. එදා මා විශ්වාස කරන්න හිටියේ මම විතරයි. ඒ වගේ තත්ත්වයකට මේ දවස්වල සමහර විට ඕගොල්ලෝ මුහුණ දෙනවා වෙන්න ඇති. ඉතින් ඒකට කමන්නේ ඕගොල්ලෝ ඕගොල්ලන් විශ්වාස කරන්න. ඒ ඇති. ආත්ම විශ්වාසය හරිම වැදගත්. අර කැපවීමයි ආත්ම විශ්වාසයයි තමන්ගේ ඉලක්කය දකින්න එකයි තිබ්බම මේ කරන්න පුළුවන් ඕනෙම කෙනෙකුට. ඕනෙම කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් මට කරා නම් මම කරා නම් ඕගොල්ලන්ටත් අනිවාර්යෙන් පුළුවන්. එහෙම බැහැ කියලා කෙනෙක් නැහැ. ඉතින් මම ඕගොල්ලන්ට සුබවත් යනවා. ඕගොල්ලන්ටත් උපරිම ඕගොල්ලන්ගේ ඉලක්ක වලට යන්න පුළුවන් වෙන්න කියලා. හරි. එතකොට මේ ඔගේ එක දෙයක් දැන් සාමාන්‍යයෙන් අපේ ඉන්ස්ට්‍රක්ටිං ඉන්චාර්ජ් කියන පෝස්ට් එක දෙද්දි සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට මෙච්චර කාලයක් මේ අවුරුදු 7 වෙනි අවුරුද්දනේ ඉන්ස්ට්‍රක්ටිං ඉන්චාර්ජ් හැම ආයතනයකටම එක්කෙනෙක් ගන්න ඒ ඉන්ස්ට්‍රක්ටිං ඉන්චාර්ජ් පෝස්ට් එක යන්නේ සාමාන්‍යයෙන් කොල්ලෙක්ට. ඒක සාමාන්‍යයෙන් ඉගෙන දුවලා පැනලා වැඩ කරන්න පුළුවන් නෙවෙයි. අනිත් ඒුන් ටික මැනේජ් කරගන්න පුළුවන් එහෙම එකෙක්ට තමයි දෙන්නේ. මේ පාර තමයි පළවෙනි වතාවට වෙනසක් කරලා ගම්පහ ඉන්ස්ට්‍රක්ටිං ඉන්චාර්ජ් විදියට මේ කිල්ලෙක් දැම්මේ හේතුව ගම්පහ ඒ තියෙන විවිධාකාරයේ කියන ඉන්ස්ට්‍රක්ටිං වල ඇතුළේදීත් එක හැන්ඩල් කරගන්න ඒ ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න ආවම මට මතක් වෙච්ච මනුස්සයා තමයි දැන් මේ මනුස්සයා ඒ කියන්නේ මම පන්ති යන කාලේ දැකලා දෙනවා. ඒ කියන්නේ ඔය කියන කතන්දර සමහර දේවල් ඒ කියන්නේ එක අතකට F එකක් A එකක් කරපු. ඒතර F මට්ටමේ ඉඳලා A මට්ටමේ මානසිකත්වයේ විඳපු මනුස්සයෙක්. අඩු මට්ටමේ මානසිකත්වයේ විඳපු මනුස්සයෙක්. පස්සේ දැන් මෙඩිසින් මානසිකත්වයෙන් ඉන්න මනුස්සයෙක්. ඒතර ඔය මනුස්සයෙක්ගේ ජීවිතේ මං හිතනවාට 100%ක් කියන පරාස දෙක ඇතුළේ ජීවත් වෙන්න ලැබීම ලොකු දෙයක්. කියන්නේ ප්‍රතික්ෂේප වෙලා චාටර් වෙලා ෆේල් වෙච්ච එකෙක් මෝඩෙක් කියන ගානට වැටිලා අනිත් අතට දැන් අනිත් පැත්තට නිකන් මිනිස්සු බලන්නේ ආ මෙඩිසින් කියපු මනුස්සයෙක් ડોක්ටර් කෙනෙක් කියන එකෙන් බලන මනුස්සයෙක්. අර ඒ වගේ මනුස්සයෙක්ට දෙන්න කියන්නේ දුන්නොත් මට හිතුණා නිකන් කොල්ලෙක්ට දෙනවට වඩා එකපාරටම හොඳ වැඩේ යයි කියලා. කියන්නේ ඉන්ස්ට්‍රක්ටිං ඉන්චාර්ජ් කියන්නේ අමාරු වැඩක්. ඒක ඔයගෙන ඔයාලා ඉන්ස්ට්‍රක්ටිං ආවොත් තේරෙයි. ඒකේ ඉන්ස්ට්‍රක්ටිං ටීම් එක මැනේජ් කරන එක අමාරු වැඩක්. විශේෂයෙන්ම ගම්පහ අපේ වැඩිපුරම පන්ති තියෙන තැන. එතකොට ඒක දී දුන්නාට පස්සේ දැන් මේ වෙනකොට ඊටාම සාර්ථක වැඩේ කරගෙන යනවා. සෑහෙන ප්‍රශ්න අවමයි ඊටාම මොදින් කරගෙන යනවා. ඒ වගේ මිනිස්සෙක් විශ්වාස කරන්න පුළුවන්. අර ජීවිතේ ගේමක් ගහපු මිනිස්සෙක් විශ්වාස කරන්න පුළුවන් ඕන වෙලාවක අනිත් මිනිස්සෙක්ට වඩා. හරි. එතකොට අපිට දැන් තියෙනවා හරි මේ මිනිස්සෙක්ගේ ඒවල දන්නවා මේ ස්ටේට් දෙක මොකක්ද කියන එක නිකන් අර චාටර් වෙච්ච ස්ටේට් එකයි අවදියයි මෙඩිසින් කියපු මිනිස්සෙක් කියන අවදියයි කියන දෙකේ මානසිකත්ව වෙනස්කම් දෙක එන ලොකු වෙනසක් ඒක. හැමදැනින් ප්‍රතික්ෂේප වෙච්ච මිනිස්සෙකුයි අනිත් මිනිස්සෙකු කියන එක. මේ මානසිකත්ව දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. හරි. එතකොට මේ අපිට දැන් ඉතුරු වෙන්නේ විභවමානයේ ප්‍රැක්ටිකල්ස්, කියන්නේ දර විද්‍යුතයේ හොඳ ප්‍රැක්ටිකල්ස් සමහරවම එකක්, කියන්නේ හොඳම එකක් සහ තාපයේ ප්‍රැක්ටිකල්ස්. එතකොට දැන් වැඩේ මම හිතනවා මේ වෙනකන් මේකේ හැරන් හිටියේ දැන් ඔය කම්මැලි වුන් නිදි ඔන්ලයින් උත් දැන් කම්මැලි වුන් නිදි ෆිසිකල් වුණොත් කැලි වුන් නිදි හරිද? එතකොට මම හිතනවා දැන් ඉන්නේ මේක කරගන්න ඕනේ උන් ටික